හායි කොහොමද? ඔන්න අදත් ලස්සන රස වීඩියෝ එකක් අරගෙන මං ආවා ඔයාලව බලන්න. එහෙනම් මං ආදරයෙන් පිළිගන්නවා ඔයාලව මගේ මේ YouTube channel එකට. අද අපි රසම රස අඹ මාළුවක් හදන හැටි මගේ ක්‍රමයට කොහොමද හැදෙන්නේ කියලා එහෙනම් බලමු. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything අපි බලමු අපිට මේ අඹ මාළුව හදාගන්න මුලින්ම මොනවද ඕන කරන්නේ කියලා. මම මෙතන අරන් තියෙනවා කරි අඹ කියලා කියන්නේ. අන්න ඒවා ගෙඩි 3ක් මම අරගත්තා. ඊට අමතරව අපිට ඕන කරනවා ලුණු, ඊට පස්සේ අමු මිරිස්, ඊළඟට සුදු ලුණු, ඊට පස්සේ රම්පේ කරපිංචා තමයි මම මේ අඹ මාළුව හදාගන්න පාවිච්චි කරන්නේ. දැන් එහෙනම් අපි මේ ටික කපාගෙන ඉමු නේද? මට කියන්න බැරි වුණානේ. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවද? මම කිචන් එක ඕගනයිස් කරන විදිය, මගේ ෆ්‍රිජ් එක ඕගනයිස් කරන විදිය. ඉතින් ඒක බැලුවේ නැත්තම් මම යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ලින්ක් එක දාලා තියෙනවා. දුවලා ගිහිල්ලා ඒකත් බලලා මේ පැත්තට එන්න හොඳද? හරි. මම දැන් මෙතන මිරිස් ටික කැපුවා. මිරිස් ටික කපලා දැන් මම ලුණු ටිකත් මේ විදිහට කපා ගන්නවා. අපි අන්තිමේටම අඹ ටික කපා ගනිද්දි හම්බෙමු. දැන් එහෙනම් අපි අඹ ටික කපා ගමු. මම නම් පොත්ත අයින් කරන්නේ නෑ. මම පොත්ත පිටින්ම තමයි අඹ එක උයාගන්නේ. මම මේ මුලින්ම පොඩ්ඩක් අර කිරි ගතිය චුට්ටක් අරිනවා. ඔයාලා අඹ උයන්න අඹ තෝරගනිද්දී අමු අඹම ගොඩක් තෝරගන්න එපා. ඒ කියන්නේ අපි කියන්නේ අඹ ගැට කියලා. අන්න ඒව තෝරගන්නේ නැතුව සාමාන්‍යයෙන් චුට්ටක් ඉදිලා වගේ තියෙන ඒවා ගන්න. මොකද නැත්තම් අර අඹ ගොඩක් කිව්වහම මේ ඇඹුල්. සෑහෙන ඇඹුල්. ඒතර සමහරු කැමති නෑනේ එහෙම. නමුත් අර බාගෙට ඉදිලා වගේ තියෙන ඒවා ගත්තාම ඒකෙන් ඇඹුල් රසයි, පැණි රසයි දෙකම කලාම් වෙලා තියෙනවා. එතකොට අපේ අඹ මාළුව හරිම රසයි. හරි. දැන් මම ඔන්න ඔක්කොම අවශ්‍ය ද්‍රව්‍ය ටික කපාගෙන අඹ ටිකත් කපාගෙන තියෙන්නේ. මම දැන් මේකට ඉස්සෙල්ලාම 3-5 තමයි මේ එකතු කරන්නේ. මේ මුලින්ම එකතු කරන්නේ බැඳපු 3-5. බැඳපු 3-5 වලින් මම චුට්ටක් එකතු කරගෙන ඒකට මම එකතු කරනවා අමු 3-5ත් මේකටම එකතු කරනවා. මෙහෙම කරන්නේ කලින් සීසන් කරලා චුට්ටක් වෙලා තිබ්බහම මේක ලස්සන පාටක් අපිට ගන්න පුළුවන්. දැන් මම මේක එකතු කරන්නේ මිරිස් කුඩු. එතකොට අපි එකතු කරා බැදපු 3-5, අමු 3-5 සහ මිරිස් කුඩු. ඒ ටික එකතු කරලා අපි හොඳට මේක මික්ස් කරගමු. මම මෙතන තව කුරුඳුත් ගත්තා. ඔයාලා ගාව තියනවා නම් කරඳ මුංගු, කරාඹු නැටි මේ හැමදේම එකතු කරගන්න පුළුවන්. එතකොට අඹ මාළුව තවත් රසට හදාගන්න පුළුවන්. දැන් අපි අපේ භාජනයේට පොල් තේ චුට්ටක් දාගමු. මේක අඹ මාළුව මම හිතන්නේ වළඳේ හදනවා නම් මැටි වළඳක හදනවා නම් තමයි ගොඩක් රසට එන්නේ. නමුත් ඔයාලා තියෙන භාජනයක හදන්න එක ප්‍රශ්නයක් නැහැ. හරි දැන් අපි තෙල් ටිකක් දාලා ඒක පොඩක් රත් වෙනකොට මම මේකට එකතු කරගන්නවා අබ ඇට චුට්ටක්. මම මේ ගොඩාක් රත් වෙන දුන්නෙත් නැහැ. සාමාන්‍ය ගානට රත් වුණාට පස්සේ මම අබ ඇට පොඩ්ඩක් තමයි එකතු කරලා පොඩි වෙලාවක් මේක තියනවා. දැන් අපි ඒකට අපි කපාගත්ත සුදු ලුණු ටිකයි ලුණු ටිකයි එකතු කරලා ටික වෙලාවක් අපි මේක ටෙම්පරාදු වෙන්න අරිමු. මේ විදිහට මම දැන් ලුණුත් එකතු කරගෙන ඒ වගේම මම ගත්ත කුරුඳු කෑල්ල ඊළඟට රම්පේ කරපිංචා ওই ටිකත් මම මේ විදිහට එකතු කරලා මේක චුට්ටක් ටෙම්පරාදු කරගන්නවා. ටික වෙලාවක් ටෙම්පරාදු කරගත්තට පස්සේ මම දැන් මේකට ආයෙත් අමු 3-5 ටිකක් එකතු කරගත්තා. ඒ වගේම මම ඊළඟට එකතු කරන්නේ තව චුට්ටක් අමු 3-5 දැම්මා. ඊට පස්සේ මම මේකට කහ පොඩ්ඩක් එකතු කරා.
ඊට පස්සේ අපි එකතු කරන්නේ මම හිතන්නේ බෙදපු 3-5 අර අපි කලින් දාගත්ත ඒ කුළුබඩු ටිකම තමයි මෙතෙන්ට දාගන්නේ. ඊට පස්සේ මිරිස් කුඩු චුට්ටකුත් අපි මේකට එකතු කරගන්නවා. ඊළඟට මේ ටික අපි දැන් ටික වෙලාවක් අපි මේ විදිහට මේක කබලේ බෙදගමු. අපි කියන්නේ කබලේ බෙද ගන්නවා කියලානේ උකට. මේ විදිහට පොඩ්ඩක් අපි ඔක බෙදගමු. මේක කර කරගන්න එපා. එහෙමනොත් එහෙම අඹ එක තිත්ත රසක් තමයි එන්නේ මේක කර වුණොත්. දැන් මම මේ එකතු කරන්නේ වතුර. මම මේ අඹ මාළුවට පොල් කිරි එකතු කරන්නේ නැහැ. පොල් කිරි එකතු කරන්නේ නැති නිසා අපිට මේ අඹ මාළුව කල් තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් හෝ සතියක් වගේ කාලයක් අපිට මේක කල් තියාගෙන කෑමකට ගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරන්නේ සීනි. සමහර සීනි එකතු කරන්නේ උයලා ඉවර වෙලානේ. නමුත් මේ විදිහට මුලින්ම සීනි ටික එකතු කරාම මේ 3-5ත් එක්කම මේ සීනි ටික කැරමල් වෙනවා. එතකොට කැරමල් වුණාම ලස්සන පාටක් එනවා අපේ මේ අඹ මාළුව හැදිලා ඉවර වුණාම. බලන්නකෝ මේ ටික මේක මාර ලස්සන කලර් එකක් තමයි එන්නේ. කළු පාටත් නෙමෙයි නිකන් ගෝල්ඩන් කලර් එකක් වගේ තමයි අපේ අඹ මාළුව අන්තිමේට අපිට දිස් වෙන්නේ. දැන් මම එකතු කරන්න හදන්නේ අපේ අඹ ටික. වතුර දාලා අර මම තික් පේස්ට් එකක් වගේ හදාගත්තා. ඊට පස්සේ මේ පේස්ට් එකට අපි මේ විදිහට අඹ ටික දාලා හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. Should be getting after it. I got facts over tracks, this and that, spitting slow, spitting fast. I could roast, I could gas, think I'm okay at last, but I don't know if that can erase all the past. And the pettiness, a reflection of the emptiness, hilarious. You think you're worth my time, you're delirious, mysterious, because you hide behind a fake exterior, inferior. You know I'll always be a bit superior. Get off of me, this ain't no humble brag. I want you to hear words, you can say them back. I want you to feel free from the chains at last and to believe. පේනවා වගේ හොඳට කලවම් වුණාම අර අපි අඹ එක අනලා තිබ්බ භාජනයට වතුර චුට්ටකුත් දාලා, මොකද ඒකෙත් දැන් 3-5 තියෙනවානේ. ඒ නිසා අපි ඒකෙත් වතුර චුට්ටක් ඒකටත් එකතු කරලා මේ විදිහට අපි ඒකත් එකතු කරගන්නවා. අන්තිමේට මම මිරිස් ටිකත් එකතු කරලා තව මම කරපිංච චුට්ටක් ඉතුරු කරගත්තා. අන්තිමේට එකතු කරන්න කියලා ඔන්න මම ඒ ටිකත් දාලා දැන් මේක අපි වහලා ටික වෙලාවක් මේ විදිහට ඉදෙන්න දෙමු. The fakeness, if you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Gonna learn the consequence of being incompetent. Mental health is confidence, dreams and some honestness. I'm not here to save the day, that's for you. සැරින් සැරේ කලවම් කරන්න අමතක කරන්න එහෙම එපා. මොකද ඕනම හොද්දක් රස වෙන්නේ අපි හැඳි ගන්නකොටනේ. එතකොට මේකේ කෑලි පොඩි වෙන්නේ නැතුව සාමාන්‍ය තනින් තැනට ඔයාලා හැඳ තියතිය මේක හිමීට කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවා මගේ අඹ එක යම් දුරකට හැදිලා ඉවරයි. ඔයාලට ග්‍රේවි ගතිය තව තියන්න ඕන නම් මේ වෙලාවේ බා ගන්නත් පුළුවන්. තව චුට්ටක් තියලා ග්‍රේවි ගතිය අඩු කරගන්නත් ඔයාලට පුළුවන්. මම අඹ හදන්නේ මේ විදිහට. මගේ ක්‍රමයටම අඹ හදන කවුරු හරි ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ රෙසිපිය ඔයාලා try කරලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. ඔයාලා හදලා බැලුවොත් මම අන්තිමේටම තමයි ලුණුත් ඔය දැන් එකතු කරගත්තේ. එතකොට ඔයාලට ලුණු රසයි පැණි රසයි ඔය හැමදේම බැලන්ස් කරගෙන චුට්ටක් කාලා බලන්න මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අවසානට එකතු කරගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්න. ආයෙත් ලස්සන රස වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්න. අමතක නොකර මගේ channel එක subscribe කරගෙනම යන්න. මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.